ඇහෙනවද බං ඉංදුනේ ඇහෙනවා. මේ ක්ලියර්ද? ක්ලියර්. අවුලක් නැහැ. එල මේ ඊයේ මේ නවත්තේ කොතෙන්ද කියලා මතකයිද? හා. මේක කරා මොකක්ද කතා කරන්නේ? මොකද්ද? මොකද්ද කිව්වා? ඕක කරාට පස්සේ මේ ඊළඟ පිටවත් කරා නේද? ඔව් ඊළඟ පිටුවේ මේ මෙන්න මේ කැලල කර කර ඉඳලා කොහෙද මේ ඉවරුනේ හ්ම්. මේ මට මතක විදියට ඔව්. හරි මෙතන කරන්නේ හරි මෙතෙන් දැන් අර අපි ඊ කතා කරා වගේම component diagrams ගැනම තමයි කතා කරන්නේ. එතකොට මෙතන කියනවා we can therefore independently alter compression temperature and pressure to remain a structure as liquid. දැන් අර මේ මෙතන අපි අර ඉස්සෙල්ලා කතා කරපු මේ A point එක ගැන තමයි මෙතනදි කතා කරන්නේ. ඒ කියන්නේ මෙතනදී කියන්නේ compression temperature pressure ඒ කියන්නේ දැන් අර ඒ කියන්නේ ඒ තුනම වුණත් චේන්ජ් කරලා අපිට මේ අර A point එක තියෙන liquid මේ පේස් එකනේ ඒ ලික්විඩ් පේස් එකේ තියෙන ඒ පොයින්ට් එක විදිහට තියාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්න කම්පෝසිෂන් එක වෙනස් කරාට පස්සේ මේ පොයින්ට් එක යන්නේ මෙහාට මෙහාට විතරයි නෙමෙයි. ඒ ටෙම්පරේචර් වෙනස් කරලත් අපිට ඕන මේ මෙන්න මේ ලයින් එකෙන් උඩ ඒ පොයින්ට් එක තියාගන්න පුළුවන් අවුලක් නැතුව. ඒ කියන්නේ ප්‍රෙෂර් එක වෙනස් කරත් මේ පොයින්ට් එක මෙන්න මේ ලික්විඩ් කියන පේස් එකේම තියෙනවලු. එතකොට ඒ තුන ඒ කියන්නේ ඒ තුන වෙනස් වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. මොකද මෙන්න මේ පොයින්ට් එක මෙතෙන්ට ආවත් ලික්විඩ් මේ පේස් එකේ තියෙන මේ දෙන්න ගියත් ලික්විඩ් අවස්ථාවේ තියෙන මේ කොහෙ තිබ්බත් ඒ කියන්නේ ද්‍රව අවස්ථාවෙම තමයි තියෙන්නේ. ඒ නිසා අවුලක් නැහැ. එතකොට but remember we have taken pressure to be constant and so we are left with two practical degrees of freedom. Those are compression and temperature. දැන් අර අපි ඉස්සෙල්ලා කිව්වනේ දැන් අපි මේ තුනම වෙනස් කරලා අපි මේ වගේ මොකක් හරි මේ වගේ ඩ්‍රාෆ්ට් එකක් වගේ එකක් අඳින්න ගියොත් මේ වගේ ඩයග්‍රෑම් එකක් අපි අඳින්න ගියොත් තුනම වෙනස් කර කර අපිට අඳින්න බෑනේ. එහෙනම් අපිට අර නිකන් සාමාන්‍ය ඒක අර පොසිබල් නෑ මේ එහෙම අඳින්න. ඒ කියන්නේ එහෙම අඳින එක කරන්න ඒ කියන්නේ අමාරුයි. ඒ කියන්නේ මේ වගේ XY අක්ෂ දෙකක් විතරයි අපිට තියෙන්නේ. මේ පැත්තට y අක්ෂය තියෙනවා මේ පැත්තට x අක්ෂය තියෙනවා. ඒතර ඒ දෙකට හරියන්න අපිට මොනවා හරි degree of freedom ඒ කියන්නේ මොනවා හරි අපි ගන්න ඒ කියන්නේ වෙනස් වෙන සාධක දෙකක් තමයි අපිට ගන්න පුළුවන් මැක්සිමම් උපරිමයෙන්. එතකොට මෙන්න මේවලදී අපි හදන්නේ මම ඊයේත් කිව්වා ප්‍රෙෂර් එක නියතව තියාගන්න. අපි හිතන්නේ මෙන්න මේ වගේ ඩයග්‍රෑම් එකක් හදිද්දී two component එක ඩයග්‍රෑම් එකක් හදිද්දී ප්‍රෙෂර් එක නියතයි කියලා තියාගෙන මෙන්න මේ කම්පොසිෂන් කියන එකයි උෂ්ණත්වය ඒ කියන්නේ සංයුතියයි උෂ්ණත්වය වෙනස් කර කර තමයි අපි මෙන්න මේකේ ඩයග්‍රෑම් එක අඳින්නේ. එතකොට ප්‍රෙෂර් එක නියතයි. ඊට පස්සේ කියනවා the same argument holds at point D. point D එක. point D එක මෙතන තියෙන්නේ. එතකොට the structure here is the crystalline solution is දැන් අර ඉස්සල්ලා කියපු මේ මෙන්න මෙතන කිව්වේ point A තියෙන තැනත් මේ composition එක temperature එක pressure එක ඒ කියන්නේ කොහොම වෙනස් කරත් independently ඒ කියන්නේ මොකක් හරි එක ගානේ වෙන වෙනම වෙනස් කරාට මෙන්න මේ point එක අපි liquid ඒ කියන්නේ ද්‍රව අවස්ථාවේ අපිට තියාගන්න පුළුවන්. අන්න ඒ වගේම D point එකේදී D point එක තියෙන්නේ solid වලනේ. ඒ කියන්නේ ඝන අවස්ථාවේ. මෙන්න මේ කෑල්ලම ගත්තාම ඝන අවස්ථාවේ තියෙන කෑල්ලක්නේ. අන්න ඒ කෑල්ල ඇතුලේ අපිට ඕන ප්‍රෙෂර් ටෙම්පරේචර් අඩු වැඩි කරලා මේ ඩී පොයින්ට් එක පල්ලෙහාට ගෙන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට එනකන් උඩට අරන් යන්න පුළුවන්. ඊට පස්සේ ඕන මේ පැත්තට ගෙනියන්න පුළුවන් කම්පොසිෂන් එක වෙනස් කරලා ප්‍රෙෂර් එක වෙනස් කරලා අපිට මෙන්න මේ ඝන අවස්ථාව තියෙන හරිය ඒක තියාගන්න පුළුවන්. ඒතර ඒක ප්‍රශ්නයක් නෑ. ඒතර කොහොමද ඝන අවස්ථාවේ තියෙන්නේ. ඒතර ඒක තමයි මෙතන කියන්නේ the same argument.
ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි කතා කරා වගේම සමානව අපිට point D එක ගැනත් හිතන්න පුළුවන්. එතකොට point D එකට ආවම අපි බැලුවොත් එහෙම අර ඉස්සෙල්ලා අපි කතා කරපු මෙන්න මේක මේ gives space rule එක දැම්මොත් එහෙම point D එකට. එතකොට කොහොමද වෙන්නේ? point D එකේදී මෙතන තියෙන components කොහොමද දෙකයිනේ කොපර්නිකල් විතරයිනේ මෙතන මේ කොපර්නිකල් 50 තියෙන ලයින් එකනේ. ඒතර කොපර්නිකල් විතරයි components වලට අහුවෙන්නේ. ඒතර two components ම තමයි C pace එක මෙතන one pace ම තමයි. one pace කියන්නේ මෙතනදී solid. හරිද? එතකොට ආයෙත් මේ F සමානයි 3 තමයි. degree of freedom 3ම තමයි වෙන්නේ. එතකොට ඒ කියන්නේ degree of freedom 3යි කියන්නේ මේ පීඩනයයි උෂ්ණත්වයයි සංයුතියයි තුනම වෙනස් කරලා අපිට මෙන්න මේ D point එක තියෙන එකේ මේ solid වලම තියාගන්න පුළුවන් කියලා කියනවා. හරි. ඊට පස්සේ at a point between B and C. දැන් මෙන්න මේ කතා කරන්නේ මෙන්න මේක ඇතුලේ කෑල්ල ගැන. මෙන්න මේ ඔරුව වගේ තියෙන කෑල්ල ඇතුළේ. B C මේ B point එක මෙතන තියෙන්නේ C point එක මෙතන. ඒක අතර මෙන්න මේ ඊරි කෑල්ල තියෙන. එන්න ඒක උඩ කොහොමද වෙනස් වෙන්නේ කියලා තමයි දැන් අපි කතා කරන්නේ. එතකොට මෙතෙන්ට අපි මෙතන බැලුවොත් we have liquid and solid phases coexisting. ඒ කියන්නේ මෙතනදී මොකද්ද වෙන්නේ? liquid solid දෙකම තියෙනවා මේ. liquid උත් තියෙනවා solid උත් තියෙනවා. අන්න එතකොට phase දෙකක් තියෙනවා නේ. අවස්ථා දෙකක ද්‍රව්‍ය මෙතන තියෙනවා. මෙන්න මේ ඇතුල් කෑල්ලේදී. අවස්ථා දෙකක ද්‍රව්‍ය තියෙන නිසා මොකද වෙන්නේ? phases දෙකක් වෙනවා. phases දෙකක් වෙනවා. එතකොට F equals දෙක වෙනවා. මොකද හේතුව අපි අර සමීකරණයට ආදේශ කරොත් මේ ආදේශ කරලා බැලුවොත් අපිට මේ තියෙන්නේ මොකද්ද සමීකරණය මොකක්ද තියෙන්නේ? P ධන F සමානයි මට විදිහට හරියට මතක නැහැ. P ධන F සමානයි C ධන 2. දැන් එතකොට මෙන්න මේ ප්‍රශ්නේදී කීයද P ඇවිල්ලා 2යි. හරිද? එතකොට P ධන F නේ. දැන් අපි F තමයි හොයන්නේ. අපි දන්න components කොහොමද දෙකයි තියෙන්නේ. මොකද කොපරුයි නිකලුයි විතරයි. එතකොට components දෙකක් වුණාම මොකද්ද වෙන්නේ? මෙන්න මේ P ධන F ඔමින්ද චුට්ටා P ධන F මෙන්න මෙහෙමනේ තියෙන්නේ මේ P තියෙනවා P ධන F ලියන්න අමාරුයි මේකෙන් ටච් පෑඩ් එකෙන් ලියන්න C plus 2 අන්න ඊට පස්සේ මොකද කරන්නේ P අපි දන්නවා 2යි කියලා P ඇවිල්ලා කීයද 2යි F තමයි අපි හොයන්න ඕනේ C දන්නවා components 2යි කොපයි නිකලු විතරයි එතකොට මෙතෙන්ටත් 2 දානවා 2 දැම්මම මේක උක්ත කරලා F උක්ත කරලා ගත්තාම මේ පැත්තේ 4ක් එනවා මේ දෙකේ හැපතරින් අඩු කරපුවම F සමානයි 2යි එතකොට මෙන්න මේ ඇතුලේ මෙන්න මේ කෑල්ලේ මෙන්න මේ කෑල්ලේ මෙන්න මේ කෑල්ලේ මෙන්න මේ ඇතුළ කෑල්ලේ එතකොට degree of freedom දෙකයි තියෙන්නේ මේ f සමානයි 2ක් නෙන්නේ f සමානයි 2ක් වෙන නිසා මොකක්ද වෙන්නේ degree of freedom දෙකයි එතකොට මෙන්න මේ ඇතුළේ කෑල්ලේදී අපිට වෙනස් වෙන්න පුළුවන් මෙන්න මේ range එක විතරයි නේ මෙන්න මේ C point එක නම් යන්න පුළුවන් මෙන්න මේ B එනකම් මෙහෙම යන්න පුළුවන් උඩට ආයේ මෙන්න මේ මැද්දට ඇවිල්ලා ඕනනම් මේ දෙපැත්තට යන්න පුළුවන් නේ ඒ ටික විතරයි තියෙන්නේ. එතකොට degree of freedom දෙකයි කියලා මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? මෙතනදී වෙනස් වෙන්න පුළුවන් සංයුතියයි උෂ්ණත්වය විතරයි. ඒ දෙක විතරයි. පීඩනය නියතව තියෙනවා. එතකොට ඒ නිසා තමයි degree of freedom දෙකක් වෙන්නේ. මේ ඇතුළේ කැලේ. එතකොට as before we must discount one degree of freedom because pressure is taken as a constant. දැන් කියුවෙම තමයි දැක්කනේ. pressure එක නියතව තියෙන්නේ. this leaves us with F සමාන 1. එතකොට එහෙම වුණාම අර F එකක් කියන එක මේ අඩු වෙන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපිට F තිබ්බනේ මෙතන මේ F 3ක් තිබ්බනේ ආවනේ. මේ degree of freedom 3ක් ආවා ඉස්සෙල්ලා.
එතකොට මේක A පොයින්ට් එකේ D පොයින්ට් එක ගත්තත් degree of freedom 3ක් ආවේ. එතකොට මෙන්න මෙතෙන්ට එද්දී මොකද්ද වෙන්නේ? degree of freedom එකක් අඩු වෙනවා හේතුව අර මෙන්න මේ කෑල්ලේදී ප්‍රෙෂර් එක නියතව තියෙන්න ඕන අනිවාර්යයෙන්. ඒ නිසා තමයි degree of freedom දෙකක් වෙන්නේ. හරිනේ? හරි. ඊළඟ කෑල්ල වලට යමු. හරි. lever rule කියලා එකක් තියෙනවා. අපි බලමු මේක මොකක්ද කියන්නේ කියලා. We can find the proportions of liquid and solid corresponding to any point in the two-phase field using the lever rule. lever rule එක මේ ඒ කියන්නේ lever rule එක use කරලා අපිට කරන්න පුළුවන්ලු we can find the proportions. ඒ කියන්නේ proportions කියන්නේ මොනවද? මේ අනුපාතනේ මොනවද විදිහට proportions කියන්නේ මට හරියට මතක නැහැ. නිකන් භාගය. ඒ කියන්නේ මේ ලික්විඩ් කොච්චරක් තියෙනවද සොලිඩ් කොච්චරක් තියෙනවද කියලා හොයන්න පුළුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ දැන් අපි මොකක් හරි පොයින්ට් එකක් ගත්තොත් මේ corresponding to any point නේ. එතකොට මෙන්න මේ හරිය පොයින්ට් එකක් ගත්තොත් මේ හරිය නම් කොහොමත් මේ තියෙන්නේ සොලිඩ් විතරයි කියලා අපි දන්නවනේ. එතකොට මෙන්න මේ හරිය කොහේ හරි මෙන්න මේ උඩ පොයින්ට් එකක් හරි මෙන්න මේ ඇතුලේ පල්ලෙහා පොයින්ට් එකක් හරි ගත්තොත් නැත්නම් මේ ලයින් උඩ පොයින්ට් එකක් හරි ගත්තොත් ලයින් ළඟ පොයින්ට් එකක් එන්නේ වගේ පොයින්ට් එකක් ගත්තොත් මේ එන්නේ පොයින්ට් එකක් ගත්තාම එන්නේ පොයින්ට් එකකදී කොච්චරක් ලික්විඩ් තියනවද කොච්චරක් සොලිඩ් තියනවද කියලා මේ හොයන්න තමයි මෙන්න මේ liver rule කියන එක use කරන්නේ. එතකොට මෙතනදී කියනවා the first step is to draw the constant temperature line through the point x. පළවෙනි ස්ටෙප් එක තමයි දැන් මේ liver rule එක කරද්දී මෙහෙම ස්ටෙප් ටිකක් තියෙනවලු හරිද? පළවෙනි ස්ටෙප් එක තමයි the first step is to draw the constant temperature line through the point x. මෙන්න මේ point x කියන එක හරහා temperature එක නියතව තියෙන ලයින් එකක් කොහොම අඳිනවා මේ තියෙන ඇඳලා මෙන්න මෙහෙම ලයින් එකක් අඳිනවා temperature එක නියතව තියෙන ලයින් එකක් ගන්නවා තිරස් අතට හරි ඊට පස්සේ කියනවා this intersect the phase boundaries at phi and z. දැන් මෙන්න මේ ගැහුවාම මෙන්න phase boundary කියන්නේ මෙන්න මේ ඉරිනේ මෙන්න මේ ඉරිය වලට තමයි phase boundary කියන්නේ. අපි අර මුලින්ම කතා කරා ඒවා ගැන. දැන් මේ ලයින් එකයි මේ ලයින් එක තමයි phase boundary. එතකොට මෙන්න මේ ලයින් එක තිරස් අපි ගැහුවා මොකද වෙන්නේ? මෙන්න මේ ලයින් එකෙන් phase boundary මෙන්න මේ phase boundary එක මෙන්න මේ y කියන තැනදීත් මේ phase boundary එක z කියන තැනදීත් කැපෙනවනේ. intersect වෙනවා. intersect වුණාම එන්න එතන ඒ දෙක තමයි y z කියලා දාලා තියෙන්නේ. හරි ඊට පස්සේ කියනවා the solid line containing y represent the lower limit of 100% liquid and is known as the liquidus. The solid line containing y then මේ line එක තියෙනවනේ මෙන්න මේ line එක තියෙන මෙන්න මේ line එක. ඒ line එක කියන්නේ මොකද්ද? අපි කතා කරා මෙන්න මෙතන මැදදී liquid solid දෙවර්ගෙම තියෙනවා. ඒ කියන්නේ ද්‍රවත් තියෙනවා ඝන තත්ත්වයේ තියෙන ඒවාත් තියෙනවා. අපි මෙතනදී කතා කරන්නේ මොකක් ගැන කියලාද කිව්වේ? ලෝහයක් ගැන. එතකොට ඇලොයි කියන්නේ ඒකට. ලෝහය ගැන තමයි කතා කරන්නේ. එතකොට මේ ලෝහයේ ඝන අවස්ථාවේ තියෙන ඒවාත් තියෙනවා මෙන්න මේක ඇතුලේ ද්‍රව අවස්ථාවේ තියෙන ඒවාත් තියෙනවා. එතකොට මෙන්න මේ ලයින් එක මෙහාට පයින්නවා කියන්නේ මෙන්න මේ ලයින් එක කියන්නේ කෙලින්ම ඝන නැහැ ඔක්කොම ද්‍රව වෙලා. එතකොට මෙන්න මේ ලයින් එක කියන්නේ ඝනව තිබිලා මෙන්න මේ ලයින් එකේදී කියන්නේ ඝනව තිබ්බා ඒ ඝනව තිබ්බේවා ටික ටික ද්‍රව වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට අපි කියනවා මෙන්න මේ ලයින් දෙකට නම් දෙකක් කියනවා. මෙන්න මේ උඩ ලයින් එකට කියනවා මෙතන දාලා තියෙන නම.
මොකක්ද නම ලික්විඩස් කියලා මේ තියෙන්නේ. එතකොට මේ පල්ලෙහාට කියනවා සොලිඩස් කියලා. හරිද? ඒ දෙකට ඒ නම් දෙක තමයි කියන්නේ. හරි. ඊට පස්සේ බලමු කියවලා මෙතන මොකක්ද කියන්නේ කියලා. And is known as the liquidus. The solid line containing Z is the upper limit of 100% solid and known as the solidus. මේකට කියනවා solidus කියලා, මේක liquidus. එතකොට මේක අර මේ 100% liquid වෙන්න පටන් ගන්න තැන නෙමෙයි. ඒ නිසා අපි ඒකට කියනවා lower limit of 100% liquid කියලා. මේ liquid වෙන්න පටන් ගන්න line එක. එතකොට මේ පල්ලෙහාම liquid වෙන්න පටන් ගන්න තැන නිසා අපි කියනවා lower limit of 100% liquid. මෙතන උඩට යද්දි ඔක්කොම liquid නේ මේ හරියම තියෙන්නේ. එතකොට මේකට කියනවා solid වලදී upper limit of 100% solid. මොකද හේතුව මේ පැත්ත solid තිබ්බා මෙහෙ. දැන් solid ඇවිල්ලා මෙන්න මේ upper උඩම limit එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ liquid වෙන්න පටන් ගන්න තැන. draw වෙන්න පටන් ගන්න තැන. ඒතර ඒකට කියනවා upper limit එක කියලා. මෙතනට කියනවා lower limit of 100% liquid. මේක upper limit of 100% solid. හරි. ඊට පස්සේ බලමු මොකක්ද කියන්නේ කියලා. liver rule එකම ගැනම තමයි අපි තාම කතා කරන්නේ. The composition of each phase is given by the points y and z respectively. The composition of each phase is given by the points y and z respectively. ඒ කියන්නේ දැන් මෙතන මේ ඒ කියන්නේ දැන් මෙතන phase දෙක. දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරේ මෙන්න මේ දෙක. මේ lower limit of 100% liquid, upper limit of 100% solid කියන එකේ අපිට මේ ඒ කියන්නේ ඒ points වල composition අපිට මේ y z point දෙක ඕනනම් මෙන්න මේ විදිහට මේ කඩිරක් ගහලා තියෙන මේ කඩිරක් ගහලා අපිට හොයාගන්න පුළුවන් එතනදී මොනවද තියෙන composition කියලා. ඒ කියන්නේ නිකල් කොච්චරක් තියෙනවද? කොපර් කොච්චරක් තියෙනවද මෙතන අවස්ථාවේදී? මෙන්න මෙතන අවස්ථාවේදී කොච්චරක් ඒ කියන්නේ කොච්චරක් තියනවද කොපර් කොච්චරක් තියනවද නිකල් කොච්චරක් තියනවද කියලා මෙන්න මේ අවස්ථාවේදී අපිට හොයාගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන කොපර් මෙන්න මෙතන තියෙදි මෙතන කොපර් 100%, මෙතනදී කොපර් 0යි. ඒ කියන්නේ මෙතන තියෙන pure කොපර්. ඒ කියන්නේ සුද්ධ කොපර් තියෙන්නේ. හරිද? මෙතෙන්ට යද්දි සුද්ධ නිකල්. ඒ කියන්නේ නිකල් 100% මෙතන තියෙනවා, නිකල් මෙතන 0යි. එතකොට මෙන්න මේ හරියට එද්දි බලන්න මෙතෙන්ට එද්දි වැඩි කොපර් තමා. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ බිඳුවේ ඉඳන් මෙහෙම ආපුවාම මෙන්න මෙතෙන්ට එද්දි කොපර් 70ක් විතර තියෙනවනේ. මේ ඉතුරු 30 තමයි නිකල් තියෙන්නේ. ඊට පස්සේ මැදට එද්දි දෙකම 50 මෙන්න මෙතෙන්ට එද්දි මොකක්ද වෙන්නේ? කොපර් අඩුයි මේ. කොපර් මෙතන බිඳුවෙන් පටන් ගන්න. කොපර් මෙතනින් තමයි බිඳුවෙන් පටන් ගන්න. එතකොට මෙතෙන් එද්දි කොපර් 30ක් විතර තියෙන. දැන් නිකල් 70ක් විතරයි. මේක මම උදාහරණයක් කියන්නම්. ඒ ගණන් ඊට පස්සේ කියනවා the proportions of the phases balance so that the weighted average is the same as the overall composition of the alloy. The proportions of the phases balance මෙන්න මේ ලයින් වලින් අපි මේ කියනවානේ මේ අර එදා අපි කතා කරන්නේ මේ ලයින් එකකින් කියන්නේ මොකද්ද? ඉක්විලිබ්‍රියම් එකක්. ඒ කියන්නේ සමතුලිතතාවයක් තියෙනවා කියලානේ. ඒ කියන්නේ මෙන්න මෙතන දැන් මෙන්න මෙතන ලික්විඩ් සොලිඩ් දෙකෙන් එකතුවක් තියෙනවා. මේ පැත්තේ ලික්විඩ් විතරයි. එතකොට මොකද්ද වෙන්නේ? මේ පැත්තෙන් සොලිඩ් ටිකක් දැන් අපි අර හීට් එක දෙද්දි තාපය දෙද්දි මේ පැත්තෙන් සොලිඩ් ටිකක් හිතන්න සොලිඩ් වලින් දිය වෙලා මිලිලීටර් 10ක් ගියොත් මේ පැත්තට ඒ කියන්නේ මේ බවුන්ඩරි එකේ මෙහාට ගියොත් මෙන්න මේ ලික්විඩ් පැත්තේ ඉඳලා ටිකක් මිලිලීටර් 10ක් ආයෙ මේ පැත්තට එනවා. අන්න ඒ වගේ සමතුලිතතාවයක් තියෙන්නේ. එතකොට හැම වෙලෙම the proportions of the phases balance so that the weighted average is the same. ඒ කියන්නේ හැම වෙලෙම මේ ඒ කියන්නේ අර තියෙන බර ඒ කියන්නේ දැන් ඔක රත් කරන යද්දී මේ අර ඒ කියන්නේ බරේ වෙනසක් වෙන්න පුළුවන්. අන්න එහෙම වෙනසක් වෙන්නේ නැහැ කියලා මෙතන කියන්නේ. ඒ ඇවරේජ් එක සමානයි. ඒ කියන්නේ
කොච්චර අර ඒ කියන්නේ ඝන ඉඳලා ද්‍රව වලට ගියත් ආයේ මේ අර මොකද්ද සමතුලිතතාවය දෙන නිසා ආයේ ටිකක් ඝන වෙනවා ආයේ ද්‍රව වෙනවා ඒ විදිහට මේක වෙන්නේ මේ සමතුලිතතාවයක් ඇති වෙනවනේ අන්න ඒ නිසා මේ දැන් අර හිතන්න දැන් අපි මේ තියෙන තාපාංකය ඒ තාපාංකය රත් කරලා පස්සේ මම අර ඊයේ කිව්වනේ මේ තාපාංකය රත් කරලා පස්සේ අපි ඒ තාපාංකයට මේ 1453 සෙන්ටිග්‍රේඩ් කියන්නේ නිකල් වල තාපාංකය. නිකල් වල තාපාංකයට එනකන් අපි හිතන්න මේ ඝනව තිබ්බ නිකල්. නිකල් එන්න එන්න ඔහොම රත් කරන ඇවිල්ලා තාපාංකයට ආවා. තාපාංකයට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒක ටික ටික දිය වෙන්න නැත්තම් ද්‍රව වෙන්න පටන් ගන්නවා. ද්‍රව වෙන්න පටන් ගත්තම අපි තව මේ හීට් එක ඒ කියන්නේ තාපය දෙනවනේ. නිකල් වලට තාපය දුන්නා මොකද වෙන්නේ? ඒ තාපය අර නිකල් ඝන තියෙන එක උරාගෙන ඒක ද්‍රව බවට පත් වෙන තමයි ඒ තාපය මේ වැය වෙන්නේ. එතකොට ඒ වුණාට මේ අර දැන් ඕවරෝල් අපි අර සිස්ටම් එකේ උෂ්ණත්වය බැලුවොත් එහෙම ඒක 1453 වෙයි තියෙන්නේ. ඒ කියන්නේ අර ඝන ඔක්කොම නිකල් ඝන නිකල් ඔක්කොම ද්‍රව වෙලා ඉවර වෙනකන් 1453 සෙන්ටිග්‍රේඩ් වලම තමයි උෂ්ණත්වය තියෙන්නේ. ඊට පස්සේ අපි තවත් තාපය දුන්නාම ඒ කියන්නේ ද්‍රව ඔක්කොම දැන් ද්‍රව වෙලා තියෙන්නේ. ඔක්කොම ද්‍රව වුණාට පස්සේ අපි තාපය ආයේ දෙන්න මොකද වෙන්නේ? ඊට පස්සේ අර ද්‍රව තියෙන එක රත් වෙන එක තමයි ඊට පස්සේ වෙන්නේ. ඊට පස්සේ ඔක තව වැඩි කරොත් එහෙම සමහර වෙලාවට මේ වාෂ්ප වෙලත් මේ වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඒ විදිහ තමයි වෙන්නේ. හරි. එතකොට දැන් අර කොයි වෙලේ බැලුවත් weighted average කියන එක same. අර සමතුලිතතාවය නිසා තමයි එන්නේ. හරි. ඊට පස්සේ මෙතන අපිට දීලා තියෙනවා මේ equation එක weight of liquid of composition weight of liquid composition ඒ කියන්නේ liquid තියෙන එකේ composition එක and weight of solid of composition ඒ කියන්නේ මේ මෙතනදි කියන්නේ මේ මෙන්න මේ y z weight of liquid of composition කියන්නේ මේ මෙතන y point එකේදී ඒ කියන්නේ මෙතනදී liquid වෙන්න පටන් ගන්න. එතකොට මේ z point එක තමයි solid වල අන්තිම තැන. එතකොට ඒක තමයි weight of solid of composition කියන්නේ. ඒ කියන්නේ එතකොට liquid තියෙන මෙතන composition එකයි solid තියෙන තැන composition එකයි තමයි අපි මෙතන මේ equation එක දාලා තින්නේ. ඊට පස්සේ yz yz කියන්නේ මේ කෑල්ල yz කියන්නේ මේ කෑල්ල xz කියන්නේ මේ කෑල්ල. හරි. ඊට පස්සේ මොකද්ද කරලා තියෙනවා කියලා බලමු. WL කියන්නේ liquid මේ weight of liquid of composition කියන එක. ඒක අපිට ලියන්න පුළුවන්ලු මෙන්න මේ විදිහට. ඒක කොහොමද ලියලා තියෙන්නේ කියලා තමයි. මෙන්න බලන්න C note. C කියන්නේ මම හිතන්නේ composition එක. හරි. මේ WL අපිට මේ WL liquid of composition කියන එක ලියන්න පුළුවන් මේ විදිහට. ඒතකොට ලියලා තියෙන්නේ කොහොමද මේ C alpha කියලා දාලා තියෙන්නේ solid එකට. ඊට පස්සේ solid එකේ composition එක කියන්නේ මේ මෙතනනේ කමෙන්ට් එක ලියන්න. මෙන්න මෙතන. මෙන්න මෙතෙන්ට තමයි දාලා තියෙන්නේ C alpha කියන එක. ඊට පස්සේ අපිට C not කියලා දාලා තියෙන්නේ මං හිතන්නේ මෙන්න මේ මැදට. මෙතන CL මෙතන C not මට හිතන විදිය මේක. C not. එතකොට C alpha වලින් C not අඩු කරලා. කියන්නේ C not කියන්නේ මෙන්න මෙතන. මෙතන composition එක කොච්චර තියෙනවද කියන එක මේ C alpha වලින් අඩු කරා. ඊට පස්සේ අය C alpha වලින් අඩු කරනවා මෙන්න මෙතන composition එක. ඊට පස්සේ මේ දෙක බෙදුවහම අපිට එනවා weight එක මේ ඒ කියන්නේ weight of liquid of composition. ඒ කියන්නේ liquid එක කොච්චර composition එක කියන්නේ weight එකක් තියෙනවද කියන එක. ඒ කියන්නේ liquid මෙන්න මෙතන point එකේ මෙන්න මෙතන point එකේදී කියන්නේ liquid phase එකේදී කොච්චරක් මේ weight එකක් තියෙනවද කියන එක අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය දාලා. එතකොට මෙන්න මේ සමීකරණයේදී වෙනස් වෙලා තියෙන මේ බලන්න මෙතන C not වලින් තමයි අඩු කරන්නේ CL මේ
C නෝට් වලින් CL අඩු කරා ඊට පස්සේ C ඇල්ෆා වලින් CL මෙන්න මේ යට කෑල්ල සේම් මේ යට කෑල්ල සේම් මේ උඩ එක තමයි වෙනස් වෙන්නේ මෙතන C ඇල්ෆා වලින් C නෝට් අඩු කරනවා මෙතනදී C නෝට් වලින් අඩු කරනවා CL එතකොට මේ කියන්නේ weight of solid of composition අපිට මේ සමීකරණ දෙක මේ විදිහින් හොයාගන්න පුළුවන් හරිද එතකොට මෙන්න මේ සමීකරණයට දාලා ඕනනම් අපිට මෙන්න මෙතන ඉඳන් කොච්චර ඒ කියන්නේ කොච්චර කම්පොසිෂන් එක මෙන්න මේ කම්පොසිෂන් වෙනස ඒ කියන්නේ මෙතන වෙනසක් නෙන්නේ මේ xz කියන්නේ මෙන්න මේ මෙතන ඉඳන් මෙතෙන්ට මේ කැලල තමයි xz ඊට පස්සේ මෙන්න මේ කැලල මේ මුළු කැලල තමයි yz කියන්නේ එතකොට එන්නේ වෙනස අපිට හොයාගන්න පුළුවන් එතනින් මේ සමීකරණය හරි ඊට පස්සේ බලමු මෙතන කතා කරන්නේ ලිවර් රූල් එක ගැනමයි අපිට එක්සැම්පල් එකක් දීලා දෙනවා දැන් අපි මෙන්න මෙතන ගත්ත එකේ එක්සැම්පල් එකක් අපිට දීලා දෙනවා මේ සමහරලාට දැන් ඔය මම කියපු සමහර ඒවා මේ වැරදිද දන්නේ නැහැ මට සමහර ඒවා මතක නැහැ අපි බලමු දැන් එක්සැම්පල් එක මේ කරද්දි මේ කියන්නේ හොයාගන්න පුළුවන් මොකක්ද කියන්නේ කොහොමද වෙන්නේ කියලා හරියටම මෙතන කියන find the relative proportions of liquid alpha phases මේ alpha කියලා දාලා තියෙන මේ phase එක ඒ කියන්නේ අර solid phase එකට තමයි alpha කියලා දාලා තියෙන්නේ මේ alpha plus liquid දෙකම මෙන්න මේ මැද කැලේ තියෙනවා මේ උඩ තියෙන liquid alpha phases at point B ඒතර proportion එක හොයන්න කියන්නේ කොහෙද relative proportion එක හොයන්න කියනවා of liquid and alpha phases at point B වලදී මෙන්න එතන තියෙන point එකේ තමයි මේ හදන්න කියන්නේ. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ දැන් මෙතන කෙලින්ම මේ ගහලා තියෙන ඊට අපි නැත්තම් මේ දැන් අර පළවෙනියටම කරගන්න ඕනේ දෙක තමයි මේ point P එක හරහා මෙන්න මේ විදියට තිර සිරක් අඳින්න ඕනේ කරනවා. يعني සාමාන්‍යයෙන් කරන විදිය. ඒ විදිහට තමයි මේ කරන්නේ. තිර සිරක් ගැහුවා. දැන් මේක නම් ගහලා තියෙන්නේ. මෙතන නම් ගහලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ මෙහෙම ඉරි දෙකක් මෙන්න මෙතන කැපෙන තැනින් පල්ලෙහාට ඉරක් ගන්නවා. මෙතන B පොයින්ට් එකේ ඉඳලා පල්ලෙහාට ඉරක් ගහුවා. ඊට පස්සේ මෙතන ඉඳන් මේ පොයින්ට් එකේ ඉඳලා පල්ලෙහාට ඉරක් ගන්නවා. අර අපි මාක් කරපු විදිහ හරිය මේ. මෙතන CL මෙතන C නෝට් මෙතන C ඇල්ෆා. හරිනේ. ඊට පස්සේ දැන් අපි මෙන්න මේ ඉස්සලා තිබ්බ weight of liquid of composition එකයි weight of solid of composition එකයි මේ හොයාගන්නවා. හරි. බලමු මේ කොහොමද ඒක හදාගන්නේ කියලා. මෙතන අපිට සමීකරණ දෙක තියෙනවානේ මේ. එතකොට මෙතන දීලා තියෙනවා මේ C නෝට් කියන්නේ මෙච්චරයි කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතන දැන් කම්පොසිෂන් එක කියන්නේ percentage එකක්. ඒ කියන්නේ 100ට ගාණක් තමයි අපිට කම්පොසිෂන් විදිහට මේ weight percentage එකක් විදිහට තමයි කම්පොසිෂන් එක අපිට දෙන්නේ. C නෝට් කියන්නේ 35යි, CL කියන්නේ 31.5යි, මෙතන කියන්නේ 42.5යි. එතකොට මේ ටික ආදේශ කරනවා මේ පළවෙනි සමීකරණය නම් C ඇල්ෆා වෙනකොට දාන 42.5 C නෝට් විදිහට දාන 35 CL විදිහට දාන 31.5 ඊට පස්සේ දෙවෙනි එකේ නම් 31. මෙතන දාම C නෝට් විදිහට 35 මෙතන දාම 31.5 ආයි 42.5 දාම 31.5 දාලා අඩු කරලා බෙදලා උත්තරයක් ගන්න පුළුවන් ඒක එන්නේ මේ percentage එකක් විදිහට හරිද එතකොට දැන් අපි නිකන් දාලා බලමු හරිද දැන් මේ මම එකක් නිකන් හදලා පෙන්නන්න මේ පල්ලෙයක හදමුකෝ අපි මේක හරිද එතකොට C නෝට් අපිට දීලා තියෙනවා කීයයි කියලාද 35යි කියලා ලියන්න අමාරුයි නා 35යි කියලා CL දීලා තියෙනවා 31යි දශම 5යි කියලා ඊට පස්සේ පල්ලා යනවා C ඇල්ෆා කියන එක 42යි දශම 5 කියලා මයිනස් 31.5 හරි දැන් මෙන්න මේක අපිට weight මෙන්න මෙතන තියෙන solid වල proportion එක weight මේ කියන්නේ weight එක කොච්චර තියෙනවද කියලා solid වල අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේක සුළු කරපුවාම ඒ කියන්නේ
අපිට මෙතනදී මෙතෙන් එනවා 3.5 3.5 මෙතනින් එනවා කීයක්ද 11ක් 3.5 11න් බෙදුවාම කීයක් යනවා 0.3 ගාණක් වගේ එනවනේ හරියට මතක නැහැ ඔය වගේ ගාණක් මට හිතන විදිහට ඒකත් පර්සන්ටේජ් එකක් 100ට ගාණක් තමයි එන්නේ weight percentage එකක් විදිහට කොහොමද මෙතන අර අපි අපෙන් අහන්නෙත් මේ weight percentage යන්නේ දැන් අර උඩ කැලලට ගියොත් මේ බලන්න මේ මෙතනදී අහන්නේ මේ weight of liquid of combustion ඒ කියන්නේ කොච්චරක් weight එකක් තියනවද weight එක එන්නේ percentage එකක් විදිහට liquid කොච්චරක් තියනවද කියලා අහන්නේ මේ මෙන්න මෙතනදී මෙන්න මේ point එකේදී x වලදී මෙතන නම් අහන්නේ b point එකේදී මෙන්න මේ ඇතුලේ අපි දන්නවනේ මේ solid උත් තියෙනවා ඒ කියන්නේ ඝනක් තියෙනවා ද්‍රවක් තියෙනවා ඒ දෙක මෙන්න මේ point එකේදී ඒ කියන්නේ දෙකම තියෙන නිසා liquid කොච්චරක් තියෙනවද solid කොච්චරක් තියෙනවද කියලා තමයි අපෙන් අහන්නේ. ඒතකොට මේ විදිහට තමයි එන්නේ. මට හිතන විදිහට මේ මෙන්න මේක දැන් අපි හදපු එක අපිට ආවේ මේ 0.3ක් වගේ ආසන්නව 0.3ක් වගේ ආවේ. මොන්න ඕක 100ට ගුණ 100න් ගුණ කරන්නත් ඕනේ. තව පොඩ්ඩක් එක වරදිනවා. 100ට ගන්න මේ 100න් ගුණ කරන්නත් වෙනවා. මේ සමීකරණයේ ඉස්සර මේ සෝරි මෙතන මේ 32ක් එන්නේ දෙපැත්ත. මේ මෙන්න මේ සමීකරණයේ ඉස්සරහින් 100ට කියලා කෑල්ලකුත් එන්නවා. 100ට එන්නේ නැතුව weight එක එන්න විදියක් නැහැ මෙතන. අපිට ගන්න වෙන්නේ ප්‍රොපෝෂන් එකක් විදිහටම තමයි. වෙන ක්‍රමයක් නැහැ. එතකොට 100ට කොච්චරක් තියෙන්නේ කියලා මේ කම්පොසිෂන් එක හොයාගන්න පුළුවන්. weight of liquid of composition weight of solid of composition ඒ වෙනම හොයාගන්න පුළුවන් මේ සමීකරණ දෙකට දාලා එතකොට. ඊට පස්සේ මෙන්න මෙතන ලියලා තියෙන්නේ එකම දකුණක් තමයි. ඔව්. මේ තියෙන. මේ තමයි අර ලයින් එක. මේ මාක් කරලා තියෙන්නේ 35 43 32යි. ඊට පස්සේ මේ හදලා මේක මේ වටේලා අරන් තියෙනවා මම හිතන්නේ. උඩ එකේ තියෙන දශම ගණන් නෙමෙයි 31.5 42.5 දැන් දාලා තියෙන 43 32යි කියලා. එතකොට ඒක සුළු කරලා අරගෙන මේ අපි ඉස්සෙල්ලා ගත්තත් මේකෙන් ආවේ දශම ගණනක්නේ. ඒක 100න් ගුණ කරනවා. එතකොට හරිය නෙමෙයි. එතකොට 73ක් එනවා. හරි. ඊට පස්සේ 27යි. අපි දැන් ඉස්සෙල්ලාගේ 30ක් වගේ නෙන්නේ. දශම 3ක් 100න් ගුණ කරපුවම. ඇත්තටම ඒක සුළු කරලා ගත්තාම 27ක් වගේ එන්නේ. එතකොට මේ විදිහට තමයි හදන්නේ. මේවා ඉරි ගහලා මෙතන තියෙන කම්පොසිෂන් එක අපිට දීලා තිබ්බොත් කොහොමද ලේසි හදන්න. එතකොට මෙන්න මේ තියෙන සමීකරණ දෙක මතක තියාගන්න ඕනේ ඒක හදද්දි. WL WL සමීකරණ. මෙතන කියන්නේ CL C0 CL. හරි ඊට පස්සේ ලිවර් රූල් එකට තව එකක් දීලා තියෙනවා හදන්න. එතකොට මෙතනදී කියලා තියෙන මොකද්ද? find the relative මං හිතන්නේ තව විනාඩි 3කින් වගේ මේ මීටින් එක ඉවර වෙනවා. Find the relative proportions of liquid and alpha phases. මේ alpha කියන්නේ අර ඝන වලටම තමයි. Alpha phases at the temperature T for an alloy of 55% A plus 45% B. මෙන්න දැන් තමයි ඔය කියන්නේ 55% 45% තියෙනවා කියලා කියන්නේ මෙතනදී. එතකොට අපිට කියනවා අපි හිතමු මේ පැත්ත තමයි A මේ පැත්ත තමයි B. ඒ කියන්නේ දැන් අර නිකලුයි මේ අර ඉස්සලා තිබි මොනවද අපිට නිකලුයි කොපයි තිබ්බා වගේ තමයි AB කියලා දෙකක් මැටීරියල් දෙකක් තියෙන මෙතන. හරි. දැන් මෙන්න මේකෙන් තමයි අපි හදන්න ඕනේ.
එතකොට මේකෙත් අර විදිහට මෙන්න මේ T line එකේ මෙන්න මෙතන තමයි අපි හොයන්න ඕනේ. එතන තමයි හොයන්න ඕනේ මෙන්න මේ විදිහට line එක පල්ලෙහාට ගහගෙන මම ගහගෙන ඊට පස්සේ මොකද්ද කරන්නේ? weight composition එක අපිට දැන් මෙතනදී මේ මෙන්න මෙතන ප්‍රශ්නේ දීලා තියෙන බලන්න මේ composition එක දීලා තියෙන නිකල් වල විතරයි. නිකල් කියලා එකක් විතරයි මෙතන තියෙන්නේ. දැන් අපිට මේකෙදි දෙකක් තියෙනවනේ. මේ A තියෙනවා B තියෙනවා. එතකොට අපිට ඔය AB වලට වෙන වෙනම හදන්න වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන B තියෙන 65යි මෙතන B තියෙන 30යි. මෙතන A 70යි A 35යි. එතකොට අපිට මේ දෙක වෙනම දාලා අර AB කොච්චරක් ඒ කියන්නේ A වලින් ලික්විඩ් කොච්චරක් මෙතන තියනවද B වලින් ලික්විඩ් කොච්චරක් මෙතන තියනවද B වලින් සොලිඩ් කොච්චරක් මෙතන තියනවද A වලින් සොලිඩ් කොච්චරක් මෙතන B වලින් ලික්විඩ් කොච්චරක් මෙතන තියනවද කියන එක අපි වෙන වෙනම අර A ටයි B ටයි වෙන වෙනම මෙන්න මේ සමීකරණ දෙක දාලා මේ හොයන්න ඕනේ. හරිද? එතකොට මේ විදිහට මේ ඒකට මේ සමීකරණයට ආදේශ කරලා ඒ 100ට ගණන් ටික මේ කම්පෝසිෂන් එක 35 65යි ඒ ටික දාලා A ටයි B ටයි වෙන වෙනම මේ හදන්න තියෙනවා. ඊට පස්සේ දෙක එකතු කරන්න. ඊට පස්සේ ඒ කියන්නේ A ට දැම්මා A වල ලික්විඩ් සමීකරණය දැම්මා B වලත් මේ ලික්විඩ් මේ percentage මෙතන එන 100ට ගණන් හදාගත්තා. A B දෙකම එකතු කරලා තමයි කොච්චර ලික්විඩ් ප්‍රමාණයක් තියෙනවද කියලා දානවා. ඊට පස්සේ solid වලටත් ඒ විදිහටම කරා. එතකොට කොච්චර ඝන ප්‍රමාණයක් තියෙනවද කියලා දෙකටම දාලා මේ දෙක එකතු කරලා මේ ගන්නවා. හරිද? දැන් මේ ඉවරයි වගේ මේක මේ ඉන්දුනිත් ඕ අවශ්‍ය කරනවා. තව තප්පර ගණක් ඇත්තේ මේ ඉවරයි මං මේ දැන් කොහොමත් යන්න වෙනවනේ මේ ක්විස් එක නිසා මේ මොකද්ද ඕන්නම් ආයේ හවස කරමු. 100ට 4ට විතර